2025 අප්‍රේල් මාසේ අපි ඇල්ලට ගිය ට්‍රිප් එක අපි ඇල්ලට යන්න කලින් මේ හල්දිමුල්ලේ ආවා. ඔගොල්ලෝ දන්නවා අපි කලින් හල්දිමුල්ල කාව කරා මේ ග්‍රේස් හොලිඩේ බංගලෝ එකම තමයි. අපි ඉතින් හිටපු ගමන් යද්දි මෙතන නැවතිලා යනවා. එහෙම නැත්නම් එද්දි මෙතන නැවතිලා යනවා. මොකද එතකොට පොඩි ස්ටොප් ඕවර් එකක් තියෙන හින්දා. අනිත් එක මේ අපිට ඩ්‍රෝන් එක තිබුණේ නැහැ කලින් හල්දිමුල්ලේ එද්දි. මොකද අපි කලින් හල්දිමුල්ලේ ඇවිල්ලා සතයකින් තමයි ඩ්‍රෝන් එක ලංකාවට ආවේ. ඉතින් ඩ්‍රෝන් එක යවා ගන්න බැරුණා. ඒ හින්දා අපි හල්දිමුල්ලේ ඇවිල්ලා තමයි මේ සැරේ ඇල්ලට ගියේ. ඉතින් මේ තියෙන view එක ඔයගොල්ලන්ට ලස්සනට බලා ගන්න පුළුවන්. ඊළඟට ඩ්‍රෝන් ෂොට් එකක් එන්නේ. මේ ඇවිල්ලා උඩට යන ඩ්‍රෝන් ෂොට් එක. මේක කලින් අපි අරන් තිබුණේ නැහැ. මේක කෙලින්ම උඩට යනවා අපි ඉන්න ස්පේස් එකේ ඉඳලා. අපි ඊට පස්සේ ඩ්‍රෝන් එක ඉස්සරහට යවුවා. මේක ඉස්සරහා මේ ගම දෙන්නේ. ඊට පස්සේ තියෙන කන්ද ඔයගලන්ට ඉස්සරහට යද්දි පේයි එක. ඇත්තටම මෙතැන්ට ඇල්ලට වැඩිය මවුන්ටන් එක ක්ලෝස් ලුක් එකක් තියෙනවා. ඇල්ල ටිකක් දුරින් තමයි අපිට පේන්නේ ඇත්තටම. මේ පාත්වේ එකේ තියෙන එන්ට්‍රන්ස් එකේ තියෙන ගස් ටික මේක ඉතින් හරිම ලස්සනයි. ඔන්න අපි දැන් ඇල්ලට ඇවිල්ලා ඉන්නේ මේ ඇල්ලේ ගත්ත ඩ්‍රෝන් ෂොට් එක ආපු ගමන් වගේ.
පැස්සට මඩ පාට වෙලා තියෙන්නේ. හැබැයි ඊට පස්සේ කීප දවසක් අපි දැක්ක සුදු පාට සතුරාව. අපි මෙසර ඇල්ල හිටියත් දවස් 9ක්. ඉතින් සෑහෙන චේන්ජස් අපිට බලන්න පුළුවන් වුණා. මේ අපිට ඔෆිස් එකෙන් කලින් සැරේ නිව්විය කර දුන්න ගිෆ්ට් එක. ඒක හරිම හැන්ඩි වුණා. මම නිකන් පෙන්නන්නේ ඒක කොච්චර ස්ටෝරේජ් එකක් තියනවද කියලා. රයිට් අපි යනවා දැන් පල්ලෙහාට. කුකුගේ බ්‍රවුනිගේ වැඩේදී ලිෆ්ට් එකේ උඩට පල්ලෙහාට යන එක තමයි ඉතින්. මේ අපි කරපු පොඩි ෂෝට් එකක්. හරි මේ අලුත් අවුරුදුදාවේ ගත්ත ෂොට් එකක්. අපි මේ ආසම දෙයක් තමයි මිස්ට් එක. ඉතින් මිස්ට් එක කීප දවසක්ම දැක්කා. මේ ටක් ගාලා මිස්ට් වෙනවා. ටක් ගාලා මිස්ට් එක යනවා. ඉතින් කැප්චර් කරගන්න ඕන ටක් ගාලා.
මෙතන තිබ්බ බෝතල් ඩිසයින් එකත් වෙනස් කරලා ඇල්ල බ්‍රීතිං ස්පේස් කියලා හදලා අලුතෙන් මේ කට්ටිය පංච ගහනවා. ඉතින් අවුරුදු කාලෙට පංච ගහන එක තමයි ඉතින් වැඩේ. මට සල්ලි හම්බුණා 100ක්. ඊළඟට එන්නේ අවුරුදු ෂොට් එකක්. අපේ ගම් ගොඩේ වෙලේ ඕවිටේ නෙළුම් කවියසේ මගුල්දා වගේ අපේ ගම් ගොඩේ වෙලේ ඕවිටේ මගේ යාළුවේ ඔහේ නිදහසේ යමු අපි එහෙ කුරුල්ලන් වගේ අපේ ගම් ගොඩේ වෙලේ ඕවිටේ නෙළුම් කවියසේ මගුල්දා වගේ සොබා සිරිමැවීලා අපේ සිත් පිරෙන්නේ කුරුළු ගීත පාවී පාවී පවන් රැල්ල හාවෙලි සදා හරිත මේ ගම්මනේ අපේ කම ඇතේ සදානන්ද මේ අරුණෝදේ ගමේ සුවදනේ අපේ ගම් ගොඩේ රයිට් මේත් දවසක හවස පංච ගහනවා. හරි මේ ඇවිල්ලා රාවණා පූල් ක්ලබ් එක අපි ආවේ පැත්තට. මේ ලොකෝලා ගෙදර ඩින එකක් තිබ්බා. ඒ වෙලාවේ කට්ටිය පංච ගහනවා දරුණුවටම.
මේ ඇවිල්ලා අර ටීවී එකෙත් කිය ප්‍රසිද්ධ වුණ ට්‍රැෆික් එක අසපු ට්‍රැෆික් එක මේ අපිට මෙතන ඉඳන් ආයේ හොටෙල් එකට යන්න පැය කමාරක් ගියා. අපිත් මාර කට්ටක් කෑවා එදා. හරි මේ වීව් එකත් හරිම ස්පෙෂල්. මේ ඇවිල්ලා ටිප් ටොප් ඇල්ලි ඉඳන් ගත්ත වීව් එකක්. මෙතන මාර වීව් එකක් තියෙන්නේ. අපිට පොඩි ඩ්‍රෝන් ෂොට් ටිකක් ගන්න පුළුවන් වුණා. ගොඩක් ගන්න හම්බුන්නේ නැහැ. බට් අපි බලමු. රයිට් අපි ඩ්‍රින්ක් එකත් හදාගන්න ගමන් ඉන්නේ.
රයිට් මේ තියෙන ඩ්‍රෝන් එකෙන් ගත්ත ෂොට්ස් කීපය ඒ ටිකත් බලන්න. ඩෝන් එක ඉතින් තාම එල්බෝඩ් වගේ හරියට පුරුදු නෑ. ඉතින් ෂේප් එකේ එහෙම වත්තන්න නැතුව ගන්න ඕන. අපිට පුරුදු වෙන්න ඕන මේක. රයිට් මේ තියෙන ස්විං එක අපි ස්විං එක ටිකක් හිටියා. මේ රෑට තියෙන මිස්ට් එක අපි ගෙදර එද්දි මාර මිස්ට් එකක් තියෙන්නේ. එහා පැත්ත පේන්නේ තරම් මිස්ට් එකක් යනවා. දවස් මං හිතන්නේ 5කට ඊට පස්සේ පොඩ්ඩක් ඇල ටවුන් එක බිසිනස් එක අඩු වුණා. හරි මේ ඇවිල්ලා කිතලැල්ලේ අවුරුදු උත්සවයේ ගමහරා දිවීම දම්සිත් සහභාගී වුණා. කොහොම හරි දැන් මේ එයා දුවගෙන එන අවස්ථාව තමයි මේ. ලොකු 4 දෙනෙක් විතර නැවතුණා දුවා ගන්න බැරුව ඉතින් දම්සි කොහොම හරි ෆුල් ඔක්කොම දිව්වා. තෑගි උත් හම්බුණා. කිලෝමීටර් 8ක් විතර තියෙනවා. ඉතින් කොහොම හරි දම්සි දිව්වා. හරි ආයි ඉතින් මිස්ට් එක මෙන්න මේ ලෙවල් එකට එනවා. ආයෙත් අපි කර පොඩි ෂෝට් එකක්. හරි මේ ඇවිල්ලා අපි අලුත් ලොකේෂන් එකකට ආව නාන්න. මේකට කියන්නේ බේසම් වැල්ල කියලා. මෙච්චර ඇලට ආවට අද තමයි මෙතෙන්ට ආවේ. මෙතන අර අපි කලින්
නාන්න යන සීක්‍රට් ඇල්ලට ගොඩක් ළඟින් පිහිටලා තියෙන්නේ. අපි සීක්‍රට් ඇල්ලත් ගියා. අපි ඇත්තට මේ සැරේ මේ වීලොග් එකක් කරන්න නැහැ කියලා හිතුවේ. බට් මේ අන්තිමට ගොඩාක් පොඩි පොඩි ටිප්ස් තිබ්බා. ඉතින් මේ ෆෝන් එකේ හිටියේ නැති හින්දා ඒ ඔක්කොම දාලා තමයි මේක කරන්නේ. ඉතින් සීක්‍රට් ඇල්ලත් ගියා. එතනත් සෑහෙන ඩෙවලොප් කරලා දැන් හොඳයි. චේන්ජින් රූම්ස් එහෙම තියෙන ගානට හදලා පාකින් හදලා සෑහෙන ඩෙවලොප් කරලා. හැබැයි මෙතන කවුරුත්ම දන්නේ නැහැ. මෙතනින් තියෙන පොඩි හොස්ටල්ස් ෆොරිනර්ස්ලා ඉන්න ඒ කට්ටිය යනවා මේ තේවත්ත මැදින් එහෙම. බට් මේක තාම කට්ටිය වැඩි දන්නේ නැහැ. ගමේ කට්ටිය විතරක් දන්න තැනක්. මරු මෙතන. මාර සිරා මෙතන නියමයි. අපි මෙතනිනුත් නාලා තමයි ආයේ ආවේ. සෑහෙන පරිශ්‍රමයක් දරලා අසපුවරත් එක්කන් ගිය ආසාව පාරණ හොඳටම කැඩලා පරිස්සමෙන් යන්න යනවා. ඔරයි එහෙනම් ඔයගලන්ටත් ඇවිල්ලා ඇල්ල විඳින්න කියලා ආරාධනා කරනවා.